තමයි බටුවංගල රජමහා විහාරයේ විහාරාධිපති හැටියට ගාලු පාත්‍ර දේශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මාවනානි අමරවංශ තමයි මම. මේ විහාරස්ථානයේ පිළිබඳව පුරාණ හැටියට ඓතිහාසික හැටියට වැදගත්කම තිබෙන්නේ අනුරාධපුර ශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේ දෙස්පල බෝධීන් වහන්සේගෙන් එක් බෝධීන් වහන්සේ නමක් තෝරපු ස්ථානය තමයි දැනට මේ භාවිතා වෙන්නේ බටුවංගල රජමහා විහාරස්ථානය. ඒක අපේ සිංහල බෝධි වංශයේ තියෙනවා මධ්‍යගම බෝධිය. මධ්‍යගම බෝධිය නමින් හඳුන්වන්නේ මේ විහාරස්ථානයේ තිබුණු බෝධීන් වහන්සේ. බෝධීන් වහන්සේ ශාඛා දෙකක්ම තිබුණා. බුද්ධ වර්ෂ 1950 විතර වගේ තමයි මේ බෝධි බෝධිය හැටියට සඳහන් වෙන්නේ. විජේබා රජුගේ රාජ්‍ය සමයත් ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය සමයත් කියන මේ කොටස් දෙකටම මේ විහාරස්ථානයේ අයිතිව තිබුණම තමයි මේ තරණි උත්පත්කලහා එමිවාරේන සිද්ධීන් මේ ගම ඇතුළට වෙන්න මුර්ගහකන්ද ධර්මාලෝක විහාරය කියලා විහාරයක් අපි ආරම්භ කරලා තිබුණා. දැනටත් ඒ විහාරස්ථානයේ ආමරණාන්දලා ඉන්න කුංචි විහාරස්ථානයක්, කුංචි බුදුමැදුරක්, ඒ වගේ බෝධීන් වහන්සේ ධර්මශාලාව, ආවාසගේ දානශාලා, ඒ වගේ විදුලිය, ජලය, ඉතින් ඒ අවශ්‍ය පහසුකම්ත් ඒ විහාරස්ථානට අපි ලබාගෙන තිබෙනවා. මේ විහාරස්ථානයේ බටුවංගල රාජමහා විහාරස්ථානයේ නැත්නම් අද බටුවංගල ධර්මාලෝක පිරිවෙන කියන නමින් මේ ස්ථානයෙන් ආරම්භ වෙච්ච විහාරස්ථාන තමයි මේ සියලු විහාරස්ථාන.